මැණික් ගල ගන්නකොට තිබ්බ පාට දැන් නැද්ද? සමහර මැණික් ගල් බකමූණ වගේ. ඒ හරියන්නේ රැටම තමයි. අපි ගත්තොත් කුන්සයිට් වගේ ගල් ඩිරෙක්ට් සන්ලයිට් එකට නිරාවරණය වෙනකොට පාට ෆේඩ් වෙනවා. මේ ගෙදර බිත්තියේ මම රෝස දිරිවාන ඩෙකොරේෂන් එකක් කරලා තියෙනවා. ඒකට රෝස දිරිවාන ගල් අලවන කාලේ මාර පෙනුමයි. දැන් නිකන් සුදු දිරිවාන වෙලා. ඉතින් ගොඩක් මිනරල් වලට මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ඉතින් කුන්සයිට් වලට මේක ලොකුවටම බලපානවා. ලස්සන පින්ක් කලයක තිබ්බට UV කිරණ වලට නිරාවරණය වුණාම මහා ඩල් පාටක් එන්නේ. ඔයා මුහුදට ගොඩක් කැමති කෙනෙක් නම් එහෙනම් අර ඕෂන් බ්ලූ කලයකට අනිවාර්යයෙන්ම ආදරේ ගන්නවා ඇති. මොකද්ද ගල? ඇක්වාමැරින්. ඉතින් මේකටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට ලෝකෙ ප්‍රසිද්ධම දම් පාට ගල. රෆ් ගල අරන් කට් කරාම තිබුණ පෙනුම හැමදාම අවුවේ දානවා නම් අඩු වෙනවා. ඉතින් ඇමතිස් ගල සුදුසුම රාත්‍රී කාලයට. මොකද අර අයන් ඉම්පියුරිටි එක අඩු වෙනවා. ඒක කියන්නේ ගොඩාක්ම UV ලයිට් එක නිරාවරණය වුණාම. මතක තියාගන්න. මම මෙහෙම කිව්වා කියලා ඒ ගල් නොගෙන ඉන්න එපා. ඔයාගේ ඩිනර් ඩේට්ස් එකට ඔය ගල් වලින් හදපු ජුවලරි දාන්න.